80ක 90ක හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. උදේට නැගිටලා ඒ විදිය ඔයාලට අමාරු අවබෝධ කරගන්න අමාරු පාඩමක් බැලුවොත් උන කෙනෙක් නම් ඔයාට පුළුවන් රෑ වරුවේ past paper හරි model papers හරි ඒ විදියට paper කරන්න. හරිද? ඒ වගේ අපි පොඩි activities කරන ගමන් පාඩම් කරද්දී අපිට ඒ මතක හිටින ප්‍රමාණය දැවැන්ති sleep cycle එක. ඉතින් මේක මම දැනගත්තේ මම කියවනේ A level කාලේදී කියලා මම අද වීඩියෝ එකේ මම කතා කරන්නේ morning study routine එක ගැන. ගොඩක් නංගිල මල්ලිලා රෑ පාඩම් කරලා උදේ වරුවේ ටිකක් වැඩිපුර නිදා ගන්නවා. ඒක තමයි ඉතින් ගොඩ දෙනෙක් කරන සාමාන්‍ය ක්‍රම. මම අද morning study routine එක ගැන කතා කරාට ඔයාලා පාඩම් කරන වෙලාව මොන වෙලාව වුණත් කමක් නැහැ. ඔයාලා පාඩම් කරන දේවල් හරියට මතක හිටිනවා නම්. හැබැයි නංගි මල්ලි දන්න අපි දවල් දවසම ක්ලාස් ගිහිල්ලා එහෙම නැත්තම් ඉස්කෝලේ ගිහිල්ලා එහෙම නැත්තම් අපි පාඩම් වැඩ කරලා මුළු දවසම මහන්සි වෙලා ඉඳලා අපි රෑ 1-2 වෙනකන් පාඩම් වැඩ කරනවා කියන්නේ අපේ මොළයට සෑහෙන එක මහන්සියක් සහ අපේ ඇඟට ලොකු මහන්සියක්. අපි පැය ගානක ඉඳන් අපේ මොළයට කිසිම රෙස්ට් එකක් දීලා නැහැ. ඒ නිසා තමයි අපිට අර එක දිගට වැඩ කරද්දි වැඩ එපා වෙන ගතියක් අපිට හරි මහන්සි ගතියක් දැනෙන්නේ. ඒ නිසා මේ හේතුව නිසා තමයි මම අද ඔයාලත් එක්ක morning study routine එක ගැන කතා කරන්න ඕනි කියලා හිතුවේ. නංගි මල්ලි ඔයාලා දවසක් වැඩ කරද්දී රෑ වරුවේ ඔයාලට පුළුවන් තරමක් ඔයාලට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් වැඩ කරලා ඊට පස්සේ පැය 5ක 6ක් ඔයා නිදාගෙන ඊට පස්සේ ආයෙත් දවසේ උදෙන් ඇහැරෙන එක ඔයාට සෑහෙන්න වටිනවා. විශේෂයෙන්ම A level කරන ඔයාලට සෑහෙන්න වටිනවා උදේ නැගිටීම. උදේට නැගිටිද්දි හැමෝටම නිදිමත ගතියක් ආයෙ නිදා ගන්න ඕනේ කියලා හිතෙනවා. හැබැයි කොහොම හරි නිදිමත පාලනය කරගෙන නැගිටලා ඊට පස්සේ පොඩ්ඩක් වොෂ් එකක් දාගෙන ඊට පස්සේ හොඳ වතුර වීදුරුවක් බිව්වට පස්සේ ඒ එන ෆ්‍රෙෂ් එක ඒ එනර්ජි එක උදේට විතරයි එන්නේ. ඒ එනර්ජි එකෙන් අපිට හොඳ වැඩ ප්‍රමාණයක් කවර් කරගන්න පුළුවන්. ළමයි උදේට නැගිටවලම නැති කෙනෙක්ට එකපාරට මම මේ වීඩියෝ එකෙන් කිව්වා කියලා උදේ 3ට 4ට නැගිටලා පාඩම් කරන්න කියලා. ඇත්තට මේක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මොකද උදේට නැගිටලම නැති කෙනෙක් නම් එයාට එකපාරට නැගිටින්න අමාරුයි. හැබැයි ඔයාට පුළුවන් ඔයා රෑ නිදි මරන ප්‍රමාණයෙන් ඔයාට හිතෙනව නම් මම රෑ නිදි මරද්දී ඇත්තටම මට ප්‍රයෝජනවත් විදියට ප්‍රොඩක්ටිව් විදියට හරියට වැඩක් සිද්ධ වුණේ නැහැ කියලා ඔයාට පුළුවන් ඔයා රෑ නිදි මරන ප්‍රමාණය අඩු කළා ඒ වෙනුවට ටිකක් උදෙන් ඇහැරෙන්න. මුලින්ම ඔයාට 3ට 4ට නැගිටින්න බැරි වුණත් මුල් කාලේ 5ට වගේ ඇහැරිලා ඊට පස්සේ ඔයාට ටික ටික උදෙන් ඇහැරෙන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ දැන් කියන නිසා ඔයාලා උදේට නැගිටලා මෙන්න මේ දේ කරලා බලන්න. ඔයාලා සාමාන්‍යයෙන් රෑ 11ට 12ට වගේ නිදාගෙන උදේ 4ට 4:00ට ඇහැරුණා කියලා හිතන්න. ඒ නැගිටලා ඔයාලට පුළුවන් මූණ සෝදගෙන ඔයාලගේ ස්ටඩි ඒරියා එකට ඇවිල්ලා වැඩ කරද්දී දැන් A level වල තියෙනවනේ එක එක සබ්ජෙක්ට් වල Tamanට අමාරුම කියලා හිතන පාඩම් ඒ අවබෝධ කරගන්න අමාරු පාඩමක් අරගෙන උදේට ඒ පාඩම හොඳට ස්ටඩි කරන්න. ඒ විදියට ඒ පාඩම කවර් කරලා ඉවර වෙද්දී ඔයාලට සම්පූර්ණ පාඩම මතක හිටියේ නැතත් ඔයාලට ඒ පාඩම ගැන හොඳ අවබෝධයක් 80ක 90ක හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. උදේට නැගිටලා ඒ විදිය ඔයාලට අමාරු අවබෝධ කරගන්න අමාරු පාඩමක් බැලුවොත් උදේ නැගිටලා බලද්දි ඔයාලට ඒ පාඩම මතක හිටිනවා සහ අවබෝධ වෙන ප්‍රමාණය වැඩි. ඔයාලා මීට කලින් ඕන තරම් අහලා ඇති උදේට නැගිටලා පාඩම් කරද්දි ඒ පාඩම් කරන දේවල් මතක හිටිනවා වැඩි කියලා. ඉතින් මේකට එක හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි නිදාගෙන නැගිටිද්දී නංගි මල්ලි පැය 4:00ක් පැය 5ක් නිදාගෙනනේ අපි නැගිටින්නේ. ඒ නැගිටිද්ට පස්සේ අපිට හොඳ එනර්ජි එකක් ෆ්‍රෙෂ් ගතියක් අපේ ඔළුවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අලුතින් දවසක් පටන් ගන්න තමයි ඒ දවසේ උදෙන්ම නැගිටින්නේ. ඒ නිසා අපේ ප්‍රබෝධමත් ගතිය ඊට පස්සේ අපිට කිසිම ප්‍රශ්නයක් නැති නිසා ඉක්මනට අපේ මොළේ සූදානම් වෙනවා අපි කියන දේවල් හරියට අවබෝධ කරගන්න. ඉතින් සමහර විට ඔයා ඒ විදිය අමාරු පාඩමක් රැයට බලන්න ගත්තොත් ඔයාට පැය 3-4ක් යනවා ඒ පාඩම අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තත් හරියට ඔයාට ඒ දේවල් සම්පූර්ණ අවබෝධයක් ලොකු අවබෝධයක් ගන්න බැහැ. නමුත් ඒ පාඩමම උදේ නැගිටලා බලද්දී ඔයාට පැය 2-3න් සම්පූර්ණ අවබෝධයක් සහිතව කවර් කරගන්න පුළුවන්. රැයට පාඩම් කරනවා කියන එක හවස් වරුව ටිකක් නිදාගෙන ඊට පස්සේ ආය 8ට විතර නැගිටලා රැය වරුවම පාඩම් කරන අය ඉන්නවා. ඒ පාඩම් කරන අය අතරින් පාඩම් කරන දේවල් හරියට මතක හිටින සහ ඒ නයිට් ටයිම් ස්ටඩි රූටින් එක සාර්ථක වෙන අය ඉන්නේ ගොඩක් අඩුවෙන්. හේතුව තමයි රාත්‍රී කාලයේ වෙද්දී අඳුර වැටෙද්දී අපිට නිදිමත කියන දේ එක ඉබේම එන දෙයක් නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මම හරිද මම රැයට පාඩම් කරනවා කියන එක අනුමත කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මට ඒක ගැලපෙන්නේ නැහැ. ඒක ඔයාට යම් තරමක් දුරට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි රැයට ඔයාට වැඩ කරන්න ඕන කෙනෙක් නම් පාඩම් කරන්න
ඔයාට A levels වලට වැඩ කරන්න ඕනේ කියලා හිතන කෙනෙක් නම් ඔයාට පුළුවන් රෑ වරුවේ past paper හරි model papers හරි ඒ විදිහට paper කරන්න. හරිද? ඒ කියන්නේ paper කරන්න MCQ වලට focus එක දෙන්න රාත්‍රී කාලේ යොදා ගන්න පුළුවන්. කියන්නේ රෑ වරුවක අපි paper එකක් MCQ එකක් කරනවා කියන්නේ අපිට නිදිමත කියන දේ පොඩ්ඩක් ආවත් ආයේ ඒක නැත්තරම නැති වෙලා යනවා paper එකේ ප්‍රශ්නයක් දැක්ක ගමන්. ඒ නිසා රෑට ඔයා වැඩ කරන්න හිතන් ඉන්නවනම් ඔයාට පුළුවන් ඒ රෑ වඩුවේ paper කරන්න MCQ කරන්න ඒ දේවල් වලට කාලය යොදා ගන්න. සමහර ළමයි ඉන්නවා රෑට පාඩම් කරනවා කියලා පොත දිහා බලන් ඉන්නවා පාඩමක් අරගෙන ඒකේ පිටු ටික දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ පාඩම් කරද්දී ඔළුවට යන දේකුත් නැහැ, Tamanට හරියට නිින්දකුත් නැහැ. එහෙම වෙනවට වැඩිය හොඳයි Tamanට ප්‍රයෝජනයක් වෙන විදියට ඒ වෙලාවේ ඔයාට කරන්න පුළුවන් වැඩකට ફોකස් එක දෙන එක. ඒ කියන්නේ paper එකක් කරන්න ඒ වගේ දෙයකට. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒ වෙලාවෙම නිදාගෙන ආයෙ උදේට නැගිටින්න. උදේට නැගිටින එකත් ඉතින් ඔයා රෑ නිදාගත්ත නිසා කම්මැලි නැතුව ඔයා දැනගන්න ඕන අනිවාර්යයෙන්ම උදේට නැගිටින්න. අවධියක් තමයි උදේට නැගිටලා පාඩම් කරද්දී අපිට බාහිර පරිසරයෙන් එන කරදර අවමයි. හේතුව තමයි අපිට සද්ද බද්ද නැහැ. කිසිම හරිම නිදහසේ අපේ වැඩ ටික කරගන්න පුළුවන්. දැන් ගෙදර ඉදී උනත් උදේ උපරිම අම්මා නැගිටීවි. එහෙම නැතුව ගෙදර අනිත් අය ගොඩක් දුරට නිදිනේ. ඒ නිසා උදේ පාඩිය අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් උදේට නැගිටලා වැඩක් කරද්දී උනත් අපි බොහොම ඇක්ටිව් විදියට ඒ වැඩ කරන්න ඕන. හේතුව තමයි අපිට කොයි වෙලාවෙ ආයේ නිදිමත එවිද කියලා අපි දන්නේ නැහැ නේ. ඒ නිසා වතුර වියදිරුවක් අරගෙන බීලා ඊට පස්සේ පාඩම් කරද්දී උනත් අපිට පුළුවන් ඒ අදාළ දැන් highlight කරන්න, ඊට පස්සේ mind map හදන්න, ඊට පස්සේ ඒවට අදාළ රූප සටහන් අඳින්න. ඒ වගේ අපි පොඩි පොඩි ඇක්ටිවිටීස් කරන ගමන් පාඩම් කරද්දී අපිට ඒ මතක හිටින ප්‍රමාණය වැඩි. ඒ නිසා උදේට පාඩම් කරද්දී බොහොම ඇක්ටිව් විදියට වැඩ කරන්න. එහෙම නැත්නම් දවසම ඔයාගේ ගානට වැඩ ටිකට ફોකස් කරලා ඒ විදියට දවසේ වැඩ කටයුතු ටික හරියට කරගන්න පුළුවන්. දැන් ගොඩක් අයට දැන් මම කියන දේත් නෙමෙයි ප්‍රශ්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි උදේට නැගිටින්නත් පුළුවන්. හරි. ඒ උනාට නැගිටලා ඇඳෙන් බැහැලා ස්ටඩි ටේබල් එකට හරි පාඩම් කරන තැනට යන එක තමයි ලොකුම ප්‍රශ්නේ සහ ලොකුම අමාරුකම තියෙන්නේ. ඉතින් හිතන්නකෝ ඔයා උදේට නැගිටින උදේ 4ට හරි 4:00ට හරි නැගිටිනවා. හරිද? නැගිටලා හරි නැගිට්ටා පොත් ටිකත් ඇඳ ගාව තියෙනවා. පොත් ටික ඇඳලා ගන්නවා. ඊට පස්සේ පාඩම් කරන්න කියලා ගන්නවා. ඊට පස්සේ විනාඩි 5කින් විතර නිින්ද ගිහිල්ලා ආයෙ පැය එකමාරකින් දෙකකින් නැගිටලා බලද්දි කරපු වැඩක් නැහැ. විනාඩි 5 විතර මේ පොත දිහා බැලුවා නිදාගත්තා ඉවරයි. ආයි දැන් ක්ලාස් යන්න ඕනේ. උදේ කරපු වැඩක් නැහැනේ. ඒ නිසා උදේට ඔයා නැගිටින්න හිතන් ඉන්නවනම් ප්ලීස් කරුණාකරලා ඇඳේ පාඩම් කරන එක නතර කරන්න. මොකද ඇඳ තියෙන පාඩම් කරන්න නෙමෙයි ඇඳ තියෙන නිදාගන්න. එහෙනම් ඔයා පාඩම් කරන්න ඔයාට උවමනා නම් ඔයා ඇඳෙන් නැගිටලා උදේ නැගිට්ටා. ඊට පස්සේ හොඳ වතුර වීදුරුවක් බිව්වා. ඊට පස්සේ ඔයා වොෂ් එකක් දාගන්නව නම් මූණ සෝද ගන්නව නම් ඒ දේවල් කරලා ස්ටඩි ටේබල් එකට එනවා ඔයාගේ. ඊට පස්සේ ඔයාට පුළුවන් පැයකමාරක් පැය දෙකක් එක දිගට වැඩ කරන්න. දැන් අපි කතා කරමු උදේට නැගිටින්නේ කොහොමද කියන ප්‍රශ්නේ ගැන. උදේට නැගිටින්නේ කොහොමද? හරි. උදේට නැගිටින්දී හැමෝගෙම සරල ක්‍රමය තමයි අලාම් එකක් තියනවා නැගිටිනවා. මම මීට වැඩිය පොඩ්ඩක් එහා දෙයක් කතා කරන්නම්. මේක මම දැනගත්තේ මගේ A level කාලේදී. ගොඩක් දෙනෙක් දන්න ඇති ස්ලීප් සයිකල් එක. ඉතින් මේක මම දැනගත්තේ මම කියවනේ A level කාලේදී කියලා. මම ඔයාලට මේක ගැන වැඩි විස්තරයක් කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් Google එකේ search කරලා බලන්න. මම කෙටියෙන් කියන්නම් මේකෙදි නිදාගනිද්දි පොඩි සයිකල් වලට අපි මේක කඩලා තමයි මේකෙදි තේරුම් ගන්නේ. ඒකෙදි එක වටයක් අවසන් වෙන්නේ සාමාන්‍යයෙන් මිනිත්තු 90ක්. ඒ කියන්නේ පැයකමාරක වගේ කාලයක් යනවා. ඒ විදිහේ සයිකල් එකක් අවසන් වෙද්දී අපිට හොඳ එනර්ජි එකකින් නැගිටින්න පුළුවන්. හරිද? මේක විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙන දෙයක් නිසා තමයි මම ඒක අනුගමනය කරේ. මේ වටයක් අවසන් වෙද්දී තමයි ස්ලීප් සයිකල් එකක් සම්පූර්ණ වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ විදියට ස්ලීප් සයිකල් එකක් අවසන් වෙද්දී අපිට නැගිට්ටොත් හොඳ එනර්ජි එකකින් අපිට ආයේ නිදිමත ගතිය කම්මැලියෙන් කම එන්නේ නැති විදියට නැගිටින්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට කිව්ව විදියට පැය එකමාර කාලයක් තමයි එක ස්ලීප් සයිකල් එකක් තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ඒ විදිය ස්ලීප් සයිකල් 3-4ක් අවසන් වෙන වෙලාවක හැරෙන්නේ. කියන්නේ මම නම් මේ විදියට කරේ ස්ලීප් සයිකල් 3ක් නේ අවසන් වෙන්නේ පැය 4:00මාරකට. ඒ නිසා මම සාමාන්‍යයෙන් පැය 4:00මාරකින් වගේ අලාම් එක තියලා නැගිටිනවා. ඒ වෙලාවට අපිට අර කම්මැලි ගතියක් නැතුව නැගිටින්න පුළුවන්. ඔයාලට මේ ගැන අර එහෙම ලොකු විස්තරයක් ඕන නම් Google එකේ search කරලා බලන්න. කොහොම හරි ඒ විදිහේ අර ස්ලීප් සයිකල් සාමාන්‍යයෙන් දෙකක් වගේ නිදාගෙන අපිට මදි. හේතුව තමයි පැය 3ක් නේ එහෙමනොත් එන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් ඔයාට තියෙන වෙලාව ටයිම් එක අනුව පැය 4:00මාරක් එහෙම නැත්නම් ස්ලීප් සයිකල් 4ක් වෙන්න පැය 6ක් නිදා ගන්න. ඒ විදිහට පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා A level කරන ළමෙක් නම් පැය 4:00මාරක් 5ක් නිදාගත්තත් ඉතින් ඇති.
ඒ විදියට කරන්න දෙවනි විදිය තමයි අලාම් එකක් තියෙනවා සාමාන්‍ය විදියට. ඒ අලාම් එක තියදී ඔයාලා කොයිම වෙලාවකවත් ඔයාලගේ ඇඳෙන් අලාම් එක සෙට් කරන්න එපා. ඇඳ තියෙන තැනකින් ෆෝන් එක තියුවොත් ඔයාලා කරන්නේ නිදිමත වැඩිකම හින්දා ඔයාලා ෆෝන් එක අරගෙන අලාම් එක ඔෆ් කරලා නිදා ගන්නවා. එහෙම නැත්නම් ඒක තව විනාඩි ගානකට සෙට් කරනවා. එහෙම කළා උදේ 6-7 වෙනකන් ඔයාලා ඒ විදියටම නිදා ගන්නවා. අනිත් විදිය තමයි අම්මට කිව්වත් ඔයාලට උදේට නැගිටවන්න කියලා. ඒත් අම්මට කියනවා අම්මේ තව පොඩ්ඩක් නිදා ගන්නවා කියලා. එහෙම නිදා ගන්නවනේ. තව ක්‍රමයක් තමයි ඔයාලට රැයට නිදාගද්දි හොඳට හිතන්න පුළුවන් මම අනිවාර්යයෙන්ම හෙට උදේ 4:00ට නැගිටිනවා කියලා. හරිද? එක වෙලාවක් ඔයාලා හරියට හිතා ගන්න. දැන් ඔයාලට මේක කියද්දි හොඳට මතක් වෙන දෙයක් තමයි ට්‍රිප් සීන් එක. හරිද? ට්‍රිප් එකක් යද්දී අපි මොකද්ද කරන්නේ? ගෙදර අය කිව්වොත් ට්‍රිප් එක යන්නේ මෙන්න මේ වෙලාවට මේ ටයිම් එකට 3:00 වෙද්දි පිටත් වෙනවා කියලා අපි දෙකේ ඉඳන්ම නැගිටලා. හරිද? يعني අපි පුදුමාකාර විදියට ලාම් ඕනේ අපි නැගිටලා ඉවරයි ට්‍රිප් එකක් වගේ යද්දි. ඒ විදියට තමයි ඔයාලා මේක කරදරයක් කියලා හිතන්නේ නැතුව රෑ නිදාගද්දි හොඳට හිතන්න මම හෙට අනිවාර්යයෙන්ම උදේ 4ට නැගිටිනවා කියලා. එහෙම හිතලා හොඳට ඔයාලගේ හිතට ඔයාලා 4ට නැගිටිනවා කියලා දාගෙන නිදාගත්තොත් පහුවෙනිදා ඔයාලට අලාම් එකක් ඕනෙත් නැහැ. ඔයාලට ඉබේම නැගිටින්න පුළුවන්. මේකත් ගොඩ දෙනෙක් කරන ක්‍රමයක්. ඒ වගේම මේකත් විද්‍යාත්මක තහවුරු කරපු ක්‍රමයක්. හරි ඔයාලට ඒ විදියට කරන්නත් පුළුවන්. මේ මොන විදියට ඔයා උදේට නැගිට්ටත් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි උදේට හොඳ වතුර වීදුරක් බොන්න. මේක ඔයාලට රැයට ඔයාලා නිදාගත්තදී අලාම් එක ළඟින් හරි එහෙම නැත්නම් ඔයාලගේ ස්ටඩි ටේබල් එක ළඟින් තියලා තියන්න පුළුවන්. ඒ වතුර එක ඔයාලා බොන්න. එහෙම බිව්වට පස්සේ දන්නවනේ ඔයාලා අපි පැය 5-6ක් වතුර නැතුව ඒ කියන්නේ කිසිම හයිඩ්‍රේට් ගතියක් නැතුව තමයි අපි නිදාගෙන නැගිටින්නේ. ඉතින් වතුර එකක් බිව්ව කියලා කියන්නේ අපිට අර පැයකමාරක් දෙකක් එකට අපේ එක දිගට අපේ වැඩ ටික කරන්න ඒක අපිට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. වීඩියෝ එක බලන ඔයා දැනටමත් උදේට නැගිටින්න නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් වීඩියෝ එක බලලා දවස් 2-3ක් try කරලා බලන්න උදේට පාඩම් කරලා මතක හිටිනවද කොහොමද කියලා. දැනටමත් ඔයා උදේට නැගිටලා පාඩම් කරන කෙනෙක් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ ටික තමයි මට වීඩියෝ එකකින් කියන්න ඕන උනේ 2026 level නංගිල මල්ලිට තව ගොඩක් වීඩියෝස් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝම වීඩියෝ එක බලලා මේ විදියට බලන්න උදේට නැගිටලා ඔයාලට මොන වගේද සතියක් දෙකක් යද්දී ඔයාලා පාඩම් කරන දේවල් හොඳට මතක හිටිනවද? ඔයාලගේ දවස මොන විදියටද ගත වෙන්නේ කියලා බලන්න. ඒ වගේම ඔයාලට මේ මෝර්නින් ස්ටඩි රූටින් එක මේ විදියට කරලා ඔයාලට සාර්ථකයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් කරන් එන්නම්. හැමෝටම සුබ දවසක්. බයි. Subscribe to my channel.